වෙසක් මාසය උදා වුණා. ලස්සන පළතුරු ගම්මානය පුරාම සීතල හුළං හමා යනවා. උදේ ඉර හිමීට පායද්දී ගමේ පළතුරු යාළුවෝ හැමෝම සතුටින් එළියට ආවා. හෙට වෙසක්. අද අපි ලෑස්ති වෙන්න ඕනේ. ඔව්. අපි ලස්සනම වෙසක් ගම හදමු. අන්නාසි අයියයි කෙසෙල් මාමයි ලොකු කූඩත් අරගෙන කස්ලෝකෙට ගියේ වෙසක් කූඩු හදන්න ඕන උණපට කෝටු අරන් ඉන්න. ඇපල් මල්ලි, ස්ට්‍රෝබෙරි අක්කයි, ලයිට් වැල්, පාට සවුකල කඩදාසි ගේන්න පුංචි කඩේට ගියා. ලයිට් වැල් ගොඩක් ගමු. සවුකොලත් ලස්සන පාටින් ගමු. කොමඩු බබයි කස්ලබු නැන්දයි පීච් නංගී දොඩම් මල්ලි ගමේ වටරවුම ළඟ ඉඳගෙන එයාලා එනකම් බලන් හිටියා. එක වෙලාවකින් ඈතින් ලයිට් වැල් දිලිසෙන්න පටන් ගත්තා. අන්නාසි අයියලාත් ඇපල් මල්ලිලාත් බඩු ගොඩාක් අරගෙන සතුටින් එනවා. අල්ලගෙන ඉන්න. මේක ඇලවෙයි. මගේ කූඩුව කැරකෙනවා. පළතුරු යාළුවෝ හැමෝම එකතු වෙලා වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. වෙසක් කූඩු හදන අතරේ ස්ට්‍රෝබෙරි අක්කාට හොඳ අදහසක් ආවා. අපි බීම දන්සලකුත් දෙමු. හවස් වෙද්දි පළතුරු ගම ලස්සන වෙන්න පටන් ගත්තා. වෙසක් කූඩු, ලයිට් වැල්, කහ කොඩි හැමතැනම දෙලිසුණා. අපි දැන් ගෙවල් වලට යන්න. පසුදා උදේම පළතුරු යාළුවෝ සුදු වැඳුම් ඇඳගෙන මල් කඩාගෙන පන්සල් ගියා. ඔක්මනට පන්සල් යමු. මල් ටික පරිස්සමෙන් අල්ලගන්න. මේ මල් බුදුන්ට පූජා වේවා. මේ පහන් එළියෙන් හැමෝටම ආලෝකය ලැබේවා. හරිම සුවඳයි. ස්ට්‍රෝබෙරි අක්කා මල් පූජා කළා. ඇපල් මල්ලි පහන් දැල්වලා ආලෝකය බෙදා දුන්නා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් පළතුරු යාළුවෝ දන්සලට ලෑස්ති වෙන්නයි යන්නේ. ස්ට්‍රෝබෙරි අක්කා, පීච් නංගි, කස්ලබු නැන්දා රසම රස බීම හැදුවා. කෙසෙල් මාමයි අන්නාසි අයියයි හට් ගැහුවා. ඇපල් මල්ලි කොමනු බබයි මේ සැද්දා. කොඩි ලස්සනයි නේද? රෑවේදි දන්සල පටන් ගන්න වෙලාව ආවා. අන්නාසි අයියා රතිඤ්ඤා පත්තු කළා. දන්සල දැන් පටන් ගන්නවා. ගොඩක් පළතුරු ගම්වාසීන් දන්සලට ආවා. හැමෝම සතුටින් බීම බීලා hina වුණා. බොහොම ස්තුතියි. හරිම රසයි. අන්තිමට පළතුරු යාළුවෝ හැමෝම එකට වෙසක් කූඩු ඉස්සරහා හිටගත්තා. මුළු පළතුරු ගමම ලයිට් වලින් දිලිසුණා. එයාලා හැමෝම එකට hina වෙලා කිව්වේ සුබ වෙසගක් වේවා.